අයිබෝන් නැවතත් අපි එකතු වෙන්නේ වක්ගඩ රෝග පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීමේ අපේ දේශන මාලාව සමග. මම හිතන්නේ අපි පළවෙනි දේශනෙන් වක්ගඩ පිටල් තියෙන කොහෙන්මද වක්ගඩ ක්‍රියා කරන්නේ කෙසේද කියලා කතා කළා. ඒ වගේම වක්ගඩ රෝග ලක්ෂණ ගැන ඊපාර වීඩියෝෙන් කතා කරා. ඉතින් අද අපි කතා කරන්නේ මේ වගේ ඉතාම වැදගත් මාතෘකාවක් වකුගඩු ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරගන්නේ කොහොමද? අපි එදා කිව්වා රෝග ලක්ෂණ මතුවෙනකම් බලන් ඉන්න එපා. ඊට කලින් අවධානය සාධක තියෙන වක්ගඩුව පරීක්ෂා කරගත යුතුයි කියලා මෙන්න මේ ආකාරයට තමයි වක්ගඩුව පරීක්ෂා කරගන්නේ. ඉතින් නැවතත් මගේ රෝගීන්වන්ගෙන් නිතරම අහන්න ලැබෙන කතාවක් තමයි ගොඩක් කල් හන්දිය අමාරුවට වේදනාශක බිව්වෙන්ද දොස්තර මහත්තයා කිව්වා ලේ ටෙස්ට් එකයි මුත්‍රා ටෙස්ට් එකයි බලාගෙන ඉන්න කියලා. මේ ටෙස්ට් ටික හවස ගෙදර යන ගමන් නැත්තම් වැඩේලා ගෙදර යන ගමන් දෙන්න පුළුවන්. ඉතින් ඒකෙන් මට තේරෙන්නේ ගොඩක් අයට කළ යුතු පරීක්ෂණ ගැන අවබෝධිකුත් නැහැ. ඒ වගේම ඒ පරීක්ෂණ වලට නිවැරදිව තම මුත්‍ර හෝ ලේ සාම්පලය දෙන ආකාර ගැන අවබෝධිකුත් නැහැ. ඉතින් අන්නේ ගැන බොහොම පැහැදිලිව ඉගෙන ගන්න තමයි අද හදන්නේ. ඉතින් මේ වකුගඩු හොඳින් ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා කොහොමද අපි හොයන්නේ? ඒ සඳහා මූලික පරීක්ෂණ තුනක් තියෙනවා. ඒ පළවෙනි පරීක්ෂාව තමයි අපේ ලේ අරගෙන කරන නැත්නම් රුධිරය අරගෙන කරන සීරම් ක්‍රියැටිනින් පරීක්ෂාව. එහෙම නැත්නම් රුධිර ක්‍රියැටිනින් පරීක්ෂාව. ඊළඟ පරීක්ෂණ දෙක අපි කරන්නේ අපේ මුත්‍ර සාම්පල් වලින්. එක පරීක්ෂණයක් තියෙනවා පූර්ණ මුත්‍ර පරීක්ෂාව නැත්නම් urine full report. එහෙම නැත්නම් මුත්‍රවල ප්‍රෝටීන් මට්ටම පරීක්ෂාව. අපි කියන urine albumin creatinine ratio නැත්නම් ලේසියට අපි කියනවා UACR පරීක්ෂාව. හොඳයි. දැන් අපි මුලින්ම රුධිර ක්‍රියාටිනින් පරීක්ෂාව ගැන තවදුරටත් පැහැදිලි කරගෙන ඉමු. දැන් මේ රුධිර ක්‍රියාටිනින් පරීක්ෂාව කරන්නේ අපේ ඇඟේ ලේ වල තියෙන ක්‍රියාටිනින් කියන අර මම කලින් වීඩියෝ වල කියලා දුන්න සංඝටකේ කොච්චර ප්‍රමාණයක් තියනවද කියලා බලන්න. දැන් මේ ක්‍රියාටිනින් කියන සංඝටකේ හැදෙන්නේ අපේ මාංශ පේශිවල. ඒතකොට ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ විශේෂයෙන් බොහොම කායික ව්‍යායාම කරන උසට මහතර හැදෙන කෙනෙක්ගේ ක්‍රියාටිනින් අගය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම මන්ද පෝෂණය තියෙන කෙට්ටු කාන්තාවන්ගේ වගේ මාංශ පේශියන්ට නම් ක්‍රියාටිනින් අගය අඩු වෙන්න පුළුවන්. ඒකින්ද වක්ගඩු ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම නෝමල් තත්ත්වයේ හොඳ තත්ත්වයේ තියුණත් තමන්ගේ මාංශ පේශි මට්ටම අනුව ක්‍රියාටිනින් අගය අඩු වෙන්න පුළුවන්. ඒකින්ද අපිට පළවෙනි මිත්‍යාව තමයි ක්‍රියාටිනින් අගය අපි හිතමු අපේ රිපෝට් එකේ නෝමල් රේන්ජ් එකකින් පිට නම් අඩු නම් වැඩි නම් වක්ගඩු රෝගයක් තියෙන කෙනෙක් එහෙම කියන්න බෑ. මොකද හේතුව එක එක්කෙනාට තියෙන තමන්ට ආවේනික ක්‍රියාටිනින් අගයක්. උදාහරණයක් විදිහට 1.2 එහෙම නැත්නම් 110 මයික්‍රෝමෝල ලීටර් කියන අගයට වැඩි උනායි කියලා හෝ අඩු උනායි කියලා එකපාරට කලබල වෙන්න එපා. තමන්ගේ පවුලේ වෛද්‍යවරයාත් එක්ක සාකච්ඡා කරන්න වක්ගඩු ප්‍රශ්නයක් තියෙනවාද කියලා. මොකද මේ ක්‍රියාටිනින් වැඩිවීම හෝ අඩුවීම මාංශ පේශිල ප්‍රශ්නයක් වෙන්න පුළුවන් වක්ගඩු ප්‍රශ්නයකට වඩා. ඉතින් ඊළඟට අපි දැනගන්න ඕනේ මේ ක්‍රියාටිනින් එකට අපි ලේ සාම්පල දෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒක ඕන වෙලාවක ගිහිල්ලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි ඒකට රෙකමන්ඩ් කරලා තියෙන්නේ අපි රැලි උදේ 8ට ඇවිල්ලා ලේ සාම්පලය දුන්නා නම් තමයි නිවැරදි ආකාරය. මොකද අපි ගොඩක් මස් මාළු කෑවොත් මේ ක්‍රියාටිනින් අගය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තව කරන වැරද්දක් තමයි ගොඩාක් මහන්සි වෙලා ඇවිල්ලා අපි කියමු තරණය කරන ජිම් එකට ඇවිල්ලා ඊළඟ දවස් ජිම් එකට ගිහිල්ලා ඇවිල්ලා ක්‍රියාටිනින් වලට දුන්නොත් අගය වැඩි වෙලා අපි බය වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය අපි කියන්නේ දවස් දෙකක් බොහොම සාමාන්‍ය ජීවිතයක ගත කරලා මැරතුන් දුවන්නේ නැතුව ජිම් එකට යන්නේ නැතුව සාමාන්‍ය විදිහට ගත කරලා ඇවිල්ලා රුධිර පරීක්ෂාව දුන්නා තමයි වඩාත් නිවැරදි ක්‍රියාටිනින් අගය ගන්න පුළුවන්. ඉතින් මම කලින් කතා කළා මේකේ සාමාන්‍ය ගැන. ඉතින් එක්කෙනෙක්ගෙන් එක්කෙනෙක්ට සාමාන්‍යගේ චුට්ටක් වෙනස් වෙනින්ද චුට්ටක් මේ 1.2 මිලිග්‍රෑම් per ඩෙසිලීටර් එවනත 110 මයික්‍රෝමෝල් ලීටර් වලට එහෙම නෑ කියලා ගොඩාක් කලබල වෙන්න එපා. තමන්ගේ පවුලේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කරන්න. එතුමාට උපදෙස් අවශ්‍ය නම් එතුමා වක්ගඩු රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් සමග කතා කරන්න. ඔන්න මම කියලා දුන්නා රුධිර ක්‍රියාටිනින් අගය කරගන්න ආකාරය. ඊළඟට අපි කතා කරන්නේ UACR නැත්නම් මුත්‍රාවල ප්‍රෝටීන් වයින් ආකාරය පරීක්ෂා කරගන්න ආකාරය ගැන. මම ඉස්සර වීඩියෝ වල කියලා දුන්නා මුත්‍ර සමග ප්‍රෝටීන් පිට වෙනවා කියන වක්ගඩු රෝගයේ ලක්ෂණ. ඒක ටිකක් කලබල වෙන්න ඕනේ දෙයක්. ඉතින් මේක හරියටම මැනගන්න අපිට තියෙන ටෙස්ට් එක තමයි මේ UACR කියන පරීක්ෂණය. දැන් මේක කරන්නේ කොහොමද? මේකේ මුත්‍රා සාම්පලය උදේද හවසද ඕන වෙලාවක දුන්නට කමක් නැහැ. මේ සාම්පලය දෙන්න ඕනේ උදේ පළවෙනි මුත්‍රා සාම්පලය. ඒ කියන්නේ පිට කරන පළවෙනි මුත්‍රා සාම්පලය ඕ උපරිම දෙවෙනි මුත්‍රා සාම්පලය.
එහෙම අරගෙනත් මදි ඒ ගත සාම්පලේ පැය දෙකක් අතොට තමන්ගේ රසායනාගාරයට ගෙනලා දෙන්න ඕනේ නැත්නම් අපිට නිවැරදි අගයක් ලැබෙන්නේ නැහැ. මොකද මේ සැඟවිච්ච කරුණ තමයි අපි රැය තිස්සේ මුත්‍රා පැය 6ක් 7ක් සාන්ද්‍රගත වෙන නිසා මුත්‍රා එක ප්‍රෝටීන් චුට්ටක් ගියත් ඒක අල්ලගන්න පුළුවන් අපිට උදේ පාන්දර පළවෙනි හෝ දෙවන සාම්පලයෙන් කළොත්. දවල් කාලේ අපි යනකොට පරිමාණ මුත්‍රා කරන නිසා අපේ සාන්ද්‍රණය අඩු වෙලා අපිට මේ වැදගත් පරීක්ෂාවේ නිවැරදි උත්තර නොලැබෙන්න පුළුවන්. ඒක මතක තියාගන්න උදේ පාන්දර තමයි පළවෙනි මුත්‍රා හෝ දෙවන මුත්‍රා සාම්පලයෙන් තමයි මේ පරීක්ෂාව අපි කළ යුත්තේ. ඒ වගේම තුන්වෙනි පරීක්ෂාව මම හිතන්නේ අපි හැමෝම දන්න පූර්ණ මුත්‍රා පරීක්ෂාව. එහෙම නැත්නම් අපි දන්න යුරින් ෆුල් රිපෝට් කියන. මේක ඉතාම වටිනා පරීක්ෂාවක්. මොකද මේකේ අපිට ගොඩාක් දත්ත ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මුත්‍රාවල pH අගය කීයද? මුත්‍රායක සර්වසයිල යනවද? මුත්‍රායක රුධිරසයිල යනවද? මුත්‍රායක ප්‍රෝටීන් යනවද? ඒ වගේම මුත්‍රායක ගල් හැදීමේ සම්භාවිතාවක් තියෙනවද වගේ ගොඩාක් දත්ත ගන්න පුළුවන්. ඉතාම වටිනා පරීක්ෂණයක් තමයි අපි හැමෝම කරන යුරින් ෆුල් රිපෝට් එක. දැන් මේකට සාම්පල් දෙන්න ඕනේ වෙලාවද? ඒකෙත් නිවැරදි වෙලාව උදේ පාන්දර පළවෙනි හෝ දෙවෙනි මුත්‍රා සාම්පලය දුන්නා නම් වඩා නිවැරදි උත්තර අපිට ගන්න පුළුවන්. ඒතර කෙනෙක් අහන්න පුළුවන් ප්‍රෝටීන් වලින් යුරින් ෆුල් රිපෝට් එකලු පුළුවන් UACR එකලු පුළුවන්. එහෙනම් එයි මේ තව අමතර වියදමක් කළ UACR එක කරන්න කියලා කෙනෙක් අහන්න පුළුවන්. නමුත් මේකට හේතුව තමයි යුරින් ෆුල් රිපෝට් කියන පරීක්ෂාවේදී ප්‍රෝටීන් මිලිග්‍රෑම් 300ක් 200ක් 300ක් වගේ ලොකු දෙයක් තියෙන්න ඕනේ. ඒකේ පොසිටිව් රිසල්ට් එකක් නැත්නම් ට්‍රේස් නැත්නම් 1+ කියලා එන්න UFR එකට ප්‍රෝටීන් ගොඩාක් යනවා. ඉතින් එච්චර කල් අපිට බලන් ඉන්න බෑ. ඒතර වක්ගඩුවට වෙලා තියෙන හානිය වැඩි. ඒක නිසා තමයි මිලිග්‍රෑම් 30ක් වගේ චූටි අගයකදී අපිට අගය හරියටම කියන්න පුළුවන් UACR පරීක්ෂණය ලෝකෙට හොයාගත්තේ. ඉතින් මේ සඳහා යම්කිසි පටලැවිල්ලක් තියෙනවා කියලා අපි හොයාගත්තට පස්සේ ඔන්න ක්‍රියටිනින් එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඔය යුරින් ෆුල් රිපෝට් එකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා අපි හොයාගත්තට පස්සේ ඊළඟට නියම කරන පරීක්ෂණය තමයි අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් ඇබ්ඩොමන් නැත්නම් උදරයේ ස්කෑන් පරීක්ෂාව. දැන් මේක දැනගෙන ගියොත් තමයි හරියට කරගන්න පුළුවන්. නැත්නම් ඔහේ ගිහිල්ලා පරීක්ෂණය කරගත්තොත් තමන්ට නිවැරදි ප්‍රතිඵල නොලැබෙන්න පුළුවන්. දැන් අපි බොහෝ දුරට ඉන්න පරීක්ෂාවට අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් KUB අපි කියන US KUB K කියන්නේ kidney, U කියන්නේ ureter, ඒ කියන්නේ මුත්‍රාවාහිනිය, B කියන්නේ bladder, පිරිමි කෙනෙක් නම් අපි තව P කියලා තියෙනවා. ඒ කියන්නේ prostate නැත්නම් පුරස්ත ග්‍රන්ථි. ඉතින් මේක ලියලා අපි ලියනවා අපේ හිතවත් විකිරණ විශේෂඥ වෛද්‍යවරුන්ට. ඒතර එතුමා මේ රූපය පෙන්වන ස්කෑන් එකකින් අපේ කිරණයවල ශබ්ද තරංග වගේ මෙවැනි රූපකින් තමයි මේ වක්ගඩවල තත්ත්වය ගැන කියන්නේ. ඉතින් මේ පරීක්ෂණයට කොහොමද අපි ලෑස්ති වෙන්නේ? ඉතාම වැදගත් දේ තමයි විශේෂයෙන් අපි මුත්‍රාශය සහ පුරස්ත ග්‍රන්ථිය තත්ත්වෙ මනිනවා නම් අපි මුත්‍රා බ්ලොක් එකක් කියනවා නම් මුත්‍රා පුරෝගෙන යන්නේක වැදගත් මේ පරීක්ෂණය. ඉතින් අපි කියන්නේ හොඳට වතුර බීලා යන්න හැබැයි මුත්‍රා කරන්න එපා. මොකද ඒ දොස්තර මහත්තයා ස්කෑන් කරන දොස්තර මහත්තයා මුත්‍රා කරන්න කලිනුයි මුත්‍රා කරාට පස්සේ මුත්‍රාශය පරිමාව මනිනවා. ඉතින් ඒකෙන්ද වැදගත් සේරම ගෙදර මුත්‍රා ටික පිට කරලා යන්න එපා. ඒ ස්කෑන් පරීක්ෂණයේ තියෙන දෙකට නම් දෙක වෙනකොට හොඳට මුත්‍රාශය පුරෝගෙන ඉන්න එක වැදගත් අපිට මේ පරීක්ෂාව නිවැරදි කරගන්න. ඒ වගේම අපි නිරාහාරව යන්න ඕනද ස්කෑන් පරීක්ෂණයට? ඔව්. මොකද ඒකට හේතුව අපිට පිත්තාශය ආශ්‍රිතව බලන්න අවශ්‍ය නැහැ. මොකද මුළු උදරයම පරීක්ෂා කරන නිසා පිත්තාශය ආශ්‍රිතව බලන්න නම් අපි නිරාහාරව පැය 6ක් සිටීම අවශ්‍යයි. අපේ ස්කෑන් කරන වෛද්‍යතුමාට. ඒකින්ද නිරාහාරව යන්න පුළුවන් ඉතාම හොඳයි. මුත්‍රා බර තියාගෙන යන්න පුළුවන් නම් අපිට වඩා නිවැරදි තීරණ ගන්න පුළුවන්. ඒ වගේම ස්කෑනින් අපිට එන මොනවාද අපිට ගන්න පුළුවන් තොරතුරු අපිට වක්ගඩු ප්‍රමාණය, වක්ගඩු පෙනුම, වක්ගඩු නරක් වෙන ගිල්ලද, වක්ගඩු ගල් තියනවද, වක්ගඩු වතුර පිළිච්ච කෝෂ් නැත්නම් බෝල තියනවද, පුරස්ත ග්‍රන්ථියේ ප්‍රමාණය කොහොමද, යම්කිසි පිළිකාකාරක වගේ ගෙඩි තියනවද, ආදී විශාල තොරතුරු ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඉතාම වටිනා පරීක්ෂණයක් තමයි මේ උදරයේ ස්කෑන් පරීක්ෂාව. මම හිතන්නේ ඊළඟට අපි බොහෝම කලාතුරකින් නමුත් කරන අත්‍යවශ්‍ය පරීක්ෂණයක් තියෙනවා. විශේෂයෙන් වක්ගඩු වෛද්‍යවරයෙක් විතරයි මේ පරීක්ෂණ ඉල්ලන්නේ. ඒකට ගොඩාක් රෝගීන්ගේ නොදැනුවත්කම තියෙන හින්දා මම හිතුවා ඒ ගැන මේ වීඩියෝවේදී කියලා දෙන්න. ඒක තමයි kidney biopsy නැත්නම් renal biopsy වකුගඩුවේ biopsy පරීක්ෂාව. දැන් මේ වකුගඩුවේ biopsy පරීක්ෂාව හැමෝටම කරන්නේ නැහැ. විශේෂයෙන්ම අපිට වක්ගඩු රෝගයක් තියෙනවා. ඒක එන්නේ ඇයි කියලා හොයාගෙන බලන්න තමයි මේ biopsy පරීක්ෂාව කරන්නේ.
මේ කරන ප්‍රධාන නිර්ණායක තමයි මුත්‍රා සමග අධික ප්‍රෝටීන් පිටවීම. දියවැඩියා රෝගයේ හැර වෙනත් හේතුවක් නිසා මුත්‍රා සමග අධික ලෙස ප්‍රෝටීන් පිට වෙනවා නම් අපි කියනවා නෙෆ්‍රටික් සින්ඩ්‍රෝම්. ඒ වගේම මුත්‍රා සමග ප්‍රෝටීන් සහ රතු සෛල පිට වෙන ප්‍රෙෂර් වැඩි වෙන තත්ත්වයක් තියෙන නෙෆ්‍රටික් සින්ඩ්‍රෝම්. ඒ වගේම වක්ගඩුව නරක් වෙන්නේ ඇයි කියලා හොයාගෙන බලනවා. ඒ වගේම තීව්‍ර වක්ගඩුව කරන්නේ తాවකාලික වක්ගඩුව කරන්නේ හොඳ වෙන්නේ නැත්නම් යන ආදී කාරණාවන්දී වක්ගඩුව විශේෂඥ වෛද්‍යවරයෙක් වක්ගඩුවේ කැලලක් ගන්න තීරණය කරනවා. ඒ කරන්නේ කොහොමද? ඒ කරන්නේ අපි රෝගියා මුණින් අතට ආන්සි කරලා අපේ අර ඉස්සෙල්ලා කිව්ව ස්කෑන් මාර්ගයෙන් බලාගෙන වක්ගඩුව බොහොම හොඳ නිරීක්ෂණය කරගෙන චූටි දිකට්ටක් කියලා වක්ගඩුවේ කැලලක් දෙකක් එළියට අරගෙන අපි ඒවා අන්වීක්ෂණය බලන්න අපේ පටක ව්‍යාධි විශේෂඥ වෛද්‍යවරුන් ඉතියා. ඒගොල්ලෝ ඒ දිහා බලලා මොන වගේ ලෙඩක් තියෙන්නේ කියලා කියන්නේ. තමයි මේකේ චූටි ඉන්ඩිකේටරයක් වක්ගඩුවට යව නිසා වක්ගඩුවේ ලේ ගැලීමක් වෙන්න පුළුවන්. බොහොම කලාතුරකින් වක්ගඩුවක අහිමීමේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතාම කලාතුරකින් සුළු ජීවිත හානි තර්ජනයක් තියෙන පරීක්ෂණයක්. නමුත් මේ පරීක්ෂණය කරන්නේ ඉතාම හුරු පුහුදු වෙච්ච මේක සතියට 3-4ක් කරන විශේෂඥ වෛද්‍යවරයෙක් පුහුණුවලත් වෛද්‍යවරයෙක් අතින් ඒකින්ද එහෙම සම්පූර්ණතා අපි දකින්නෙම නැති තරම්. ඒකින්ද මේ පරීක්ෂණ අත්‍යවශ්‍ය නම් ඒක කළ යුතුයි. මොකද ඒක නැති වුණොත් සමහර විට අපිට වක්ගඩුව අහිමි වෙලා අපේ ජීවිතය නතර වෙන්නත් පුළුවන්. ඉතින් මේ බයොප්සි පරීක්ෂාවෙන් අපි මොන වගේ කරුණුද හොයාගන්න මේ සාමාන්‍ය වක්ගඩුවක් දකින්න ලැබෙන ආකාරය මේ බෝල වගේ තියෙන්නේ ඒ අර අපි කිව්ව පෙනේරේ චූටි එක නැත්තම් ග්ලොමෙරුලයි කියන එක තමයි මේ පෙන්වන්නේ. මේ නාලිකා තමයි මේ පොඩි බෝල හැටියට තියෙන්නේ. ඉතින් මේවෙන් අපිට ගොඩාක් තොරතුරු ගන්න පුළුවන් මේ බයොප්සි පරීක්ෂණය කිරීමෙන්. ඉතින් ඔබතුමාගේ වක්ගඩු විශේෂඥ වෛද්‍යවරයා කියනවා නම් මේ පරීක්ෂණය කරන්නයි කියලා මම හිතන්නේ ඒක හොඳ සාක්ෂියක් පස්සේ ඒ පරීක්ෂණය කරන එක අත්‍යවශ්‍යයි. ඉතින් අපි දැන් පරීක්ෂා ගන්නවා ගැන කතා කළා. දැන් මේ මූලික පරීක්ෂා තුන අර කිව්ව යුරින් ෆුල් රිපෝට් එක, අර කිව්ව සීරම් ක්‍රියැටින් එක, අර කිව්ව යුරින් ඇල්බුමින් ක්‍රියැටින් රේෂියෝ එක කරන්න ඕන කොයි වගේ රෝගීන්ද? මෙන්න බලන්න. පළවෙනි රෝගය දියවැඩියා රෝගය තියෙනවා නම් ඒක හොයාගෙන මුල් අවස්ථාවේ සහ වසරකට වඩා වකුගඩු පරීක්ෂා කළ යුතුම. මම නැවත කියනවා මේ කතා කරන්නේ මූලික පරීක්ෂා තුන ගැන. අර කිව්ව රුධිර ක්‍රියැටින්, UFR සහ USCR කියන පරීක්ෂා තුන අනිවාර්යයෙන්ම සියලුම දියවැඩියා රෝගීන් ලෙඩේ අඳුරගත මුල් අවස්ථාවේ සහ අවුරුද්දකට වරක් කළ යුතුයි. දැන් නැවතත් අපි දන්නවා මිත්‍යා මතයක් තියෙන සමාජයේ දියවැඩියා වෙනද අවුරුදු 5ක් ඉන්න ඕනේ කියලා වකුගඩුව පරීක්ෂා කරන්න. ඒක සම්පූර්ණ මිත්‍යාවක්. අපි ලංකාවේ බහුතරව දකින්න ලැබෙන type 2 diabetes වල අපි හැමෝම ලෙඩේ හොයාගත්තට වකුගඩු පරීක්ෂා කළ යුතුයි. දෙවැනි එක අදිරුධිර පීඩනයෙන් පෙළේ නම් වකුගඩු ලෙඩේ රෝග නිర్ణ අවස්ථාවේ සහ ඊට වසරකට වරක් කළ යුතුමයි. අපිට බලන් ඉන්න බෑ. ඒ වගේම ඔයගොල්ලෝ ජීවත් වෙන අනුරාධපුර පොළොන්නරුව ගිරාදුරු කොට්ටේ මහියංගනේ වගේ හඳුනානගත් වකුගඩු රෝගී නැත්නම් කුෂ්ඨාභික වකුගඩු රෝගී තියෙන පළාතක නම් නැවතත් වයස අවුරුදු 20 පවුනාට පස්සේ අවුරුදු 3කට පාරක් වකුගඩු පරීක්ෂා කළ යුතුයි. ඒ වගේම රෝග ලක්ෂණ මම කිව්වා වගේ වල්කර ඉදි වෙනවා නම්, මුත්‍රා සමග පෙන යනවා නම්, මුත්‍රා සමග ලේ යනවා නම්, මුත්‍රා සම්බන්ධ ගල් සම්බන්ධ ඉතිහාසයක් වකුගඩු ගල් තියුණා නම් ඔයාගේ වකුගඩුව චෙක් කරගන්න ඕනේ. ඒ වගේම මුත්‍ර පිට කරන්න අපහසු නම්, රැට නැගිටින මුත්‍ර යනවා නම්, පෞලි වකුගඩු රෝගී ඉන්නවා නම් විශේෂයෙන්ම වකුගඩු පරීක්ෂා කර ගැනීම අත්‍යවශ්‍යයි. ඒ වගේම නිතර මුත්‍රා සාධන ඇති වෙනවා නම්, ඇඟේ ලවණවල ප්‍රශ්න, සෝඩියම්, පොටෑසියම්, කැල්සියම් ආදී ලවණවල ප්‍රශ්න තියෙනවා නම් නැවතත් වකුගඩු පරීක්ෂා කර ගැනීම අත්‍යවශ්‍යයි. ඒ වගේම අපි විසින් කරන වැරද්දක් තමයි දීර්ඝකාලීන ඉංග්‍රීසි බේත්, විශේෂයෙන් වේදනාශක ඖෂධ, අපි දන්නේ නැති දේශීය ආක්‍රමක ඖෂධ පානයක් කරලා තියෙනවා නම් සහ acute kidney injury අපි ඊළඟට කතා කරනවා ගැන తాවකාලික වකුගඩුව කරන සෙක් කරනවා නම් වකුගඩුවේ මේ පරීක්ෂණ තුන කරන්න ඕනේ. ඉතින් මම හිතන්නේ අපි දීර්ඝ වීඩියෝ එක අවසානයේ ඉන්නේ. අපි මේ වීඩියෝ ඉගෙන ගත්ත වකුගඩුවේ ක්‍රියාකාරීත්වය බලන මූලික පරීක්ෂණ තුන සහ ඊට අමතරව අපි කරන ස්කෑන් පරීක්ෂණය සහ බයොප්සි පරීක්ෂණය ගැන. ඉතින් ඒ ගැන අපි හොඳින් දැනුවත් වෙලා ඒ කියපු අවස්ථාවන්දී වකුගඩුව පරීක්ෂා කරගෙන වකුගඩුව බේරා ගැනීමට සියලු කටයුතු කරන්න අධිටන් කරගෙන අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. බොහොම ස්තුතියි.